නියෝජනය කරමින් ගොවි නායකයෝ කීප දෙනෙක් සහ ගොවි නියෝජිතයෝ අපි අද ආවෙම අල්ලස් දූෂණ කමිෂන් සභාවට පැමිණිල්ලක් කරන්න පහුගිය දවස්වල 2022 23 වර්ෂවල ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ගොවිකාරක සභා මුදල් භාවිතා කරමින් රුපියල් මිලියන 250ක් භාවිතා කරමින් ඒ සඳහා ගොවි ජන බැංකු ව්‍යාපෘති නියම ව්‍යාපෘතියක් සඳහා ගොවිකාරක සභා සම්බන්ධීකරණය කිරීම සඳහා බැංකුගත කිරීම ජාලගත කිරීම සඳහා රුපියල් මිලියන 250ක් භාවිතා කරලා පරිගණක යන්ත්‍ර ඇතුළු මුද්‍රණ යන්ත්‍ර මිලදී අරන් තියෙනවා. අද වෙනකන් ඒවා භාවිතා කරලා නැහැ. ඒවා වෙළඳපොලේ මිල ගණන් වලට වඩා වැඩියෙන් ප්‍රසම්පාදන කමිටුවේ තීන්දුව తీරන අභිබෝල රුපියල් මිලියන 250ක ගොවියන්ගේ ගොවික අක්කරබදු ගෙවන මුදල් බරපතල විදියට වංචාවක් මුල්ලිමේ වංචාවක් මුදල් අපහරණයක් සාවාදී අපහරණයක් සිද්ධ වෙලා ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාවට පැමිණිලි කරන්න තමයි අපි ආවේ. එවකට හිටපු කොමසාරිස් ජනරාල් ඍජුවම සම්බන්ධයි ප්‍රසම්පාදන කමිටුවේ නියෝග කොන්දේසි කඩ කරලා එයාට ඕන විදිහට ඍජුව මැදිහත් වෙලා තමයි මේ ගනුදෙනු කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ජාතික ගොවි ජන එකමුතුවේ සහ ඇතුළු අපේ සියලු ගොවි නායකයෝ කියන්නේ මේ පොහොර රැටෙන් ගොවි ජනතාවට දෙන වන්දි මුදල් වලින් සියලු මේ රටේ කෘෂිකර්මාන්තයේ ගොවි ජනතාවගෙන් අබෑටයක් හරි තරන් දෙයක් ගසා කෑවනම් නිලධාරීන් ඇතුළු ඇමතිවරු අනිවාර්යයෙන්ම දඬුවම් විඳිය යුතුමයි. ඒ නිසා ගන්න පුළුවන් උපරිම දේවල් අපි කරනවා. මේ ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ එකක් විතරයි දැන් නිලධාරීන් පස්ස කැඩිච්ච කඩියෝ වගේ දඟලනවලු මේ තියෙන වාර්තාවට එරිය මොකද්ද කරන්න කින්ද මන්ද කියලා. ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 1000කට වංචාවන් තියෙනවා. ඒවා හෙළිදරව් කරනවා. ඉදිරියේදී මේ රටේ කෘෂිකර්මාන්තය ගොඩනංවන්න ඩොලර් මිලියන 750ක මුදල් සම්බන්ධයෙන් අපි ඉදිරියේදී අපි කරන්නේ සියලුම කෘෂිකර්මාන්තයට සම්බන්ධ ගොවියා සම්බන්ධයෙන් වෙච්ච සියලුම මේ අකටයුතුකම් වලට එරෙහිව අල්ලස් දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරනවා. හැබැයි රාජ්‍ය නිලධාරීන්වක් කියනෝනේ අපි කියන්නේ මේ දේශපාලන මැති අමතුරු විතරක් නෙමෙයි. මේවට උඩගොඩ දෙච්ච චක්‍රලේඛන අත්සන් කරපු ඒ සම්බන්ධව මුල්‍යමේ කටයුතු කරපු ඒ වගේ මුදල් රෙගුලාසි උල්ලංඝනය කරපු ඒ වගේම ආයතන සංග්‍රහය උල්ලංඝනය කරපු රාජ්‍ය නිලධාරීන්ට අර පොහොර ලේකම් කාර්යාලයට හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා තාමත් ඌව පළාතේ ප්‍රධාන ලේකම්වරයා විදිහට කටයුතු කරන්නේ. ඔහුට අධිකරණ ක්‍රියාමාර්ගයක් තියෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් තියෙනවා. රාජ්‍ය පරිපාලන ආයතනයක් තියෙනවා. ඒවට තීන්දුව తీරන ගන්නේ නැද්ද? විනය ක්‍රියාමාර්ග ගත්තේ නැද්ද? තාම ගන්නේ නැහැ. ඇයි ජනාධිපතිවරයා ඒ තියෙන සම්බන්ධතාවයේ හින්දාද? ඒ ප්‍රධාන ලේකම්වරයා ඍජුවම මේ පොහොර ගණුදෙනුට විතරක් නෙමෙයි. කුචිකර්ම පොහොර ලේකම් කාර්යාලයේ පහුගිය කාලේ ඇතිවෙච්ච සියලුම ගනුදෙනු වලට ආයතා ගනුදෙනුට විෂමාචාර ක්‍රියාවලට සම්බන්ධයි. තාමත් එයාට ආණ්ඩුවේ රැකවරණය ජනාධිපතිවරයාගේ රැකවරණය සමන්ත විද්‍යාරත්න ඇමතිවරයාගේ රැකවරණය දෙන්නේ ඒ කඩේ ගියපු හින්දාද මේ ආණ්ඩුව බලයට ගන්නේ. එහෙම බෑ. එහෙමනම් දේශපාලඥයට දෙනවා වගේම ඒ වගේම ඒ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිවත් කටයුතු කරන්න ඕනේ. ඒ නිසා අපි කියන්නේ දේශපාලඥයෝ විතරක් නෙමෙයි රාජ්‍ය නිලධාරීන්ට තමන්ගේ හිතවත්කම් වලට ඡන්දයට උදව් කරා තමන්ගේ දේශපාලන උපනායකම් එපා ඉටු කරා කියලා ප්‍රධාන ලේකම් තනතුරු දෙන්න බෑ. වැරදි කරපු සියලු නිලධාරීන්ට තනතුරු තානාන්තර නොබලා දඩුවම් දෙන්න